දෝසිමාම කියන නම ඇත්තටම හැදුනේ කොහොමද? අද වීඩියෝ එකේ ඒ ගැන. ඇත්තටම දැන් ඔය කමෙන්ට්ස් දෙක තුනක මම දැක්කා කෙන්යාවල තියෙනවා කියලා දෝසෙයිමාම කියලා එකක්. ඊට පස්සේ USA වල තියෙනවා කියලා දෝසෙයිමාම කියලා එකක්. එහෙම පොඩි කමෙන්ට්ස් දෙක තුනක් මම දැක්කා. නමුත් ඇත්තටම අපේ දෝසිමාම හැදුනේ මං හිතන්නේ ඒ තියෙන දෝසෙයිමාම කියන එක මං හිතනවා ඉන්දියන් ආභාෂකෙන් ආපු මේ නමක් වෙන්න ඇති. මොකද ඔය ලංකාවෙත් තියෙන ඔය බලාජි දෝසේ ඒ වගේ නම් වගේක් තියෙනවනේ. ඉතින් සමහරට ඒක ඉන්දියන් ආභාෂකෙන් ආපු නම් වෙන්න ඇති. හැබැයි අපේ දෝසිමාම කියන එක ආවේ ඒ ආභාෂකෙන් නෙමෙයි. මේ කවුරුත් දැකලා කොපි කරලා කරපු එකක් නෙමෙයි මේ අපේ දෝසිමාම කියන එක. ඇත්තටම දෝසිමාම එකේ දෝසිමාම නමේ කතන්දරේ අභ්‍යන්තරේ තමයි ඕක පටන් ගත්තේ. අපේ තාත්තා 2000 ඒ කියන්නේ මේ 2010 11 දී වගේ අපේ තාත්තා කරේ මේ මුරුක්කු බිස්නස් එක. අපේ තාත්තලා අපේ ගෙදර මුරුක්කු හදලා එයාට තිබ්බ චූටි ලොරියක් අර පියාජියෝ පොඩි සුදු පාට ලොරියක් තිබ්බා. ওই ලොරිය දාගෙන යනවා මේ අපේ ගෙවල් ගලහා. මගේ ගෙවල් තියෙන ගලහා නුවර ගලහා අපේ රදින ගලහා. එතකොට ගලහා අවට තියෙන ගම් ටිකට ඔය ගත්තාම පුපුරැස්ස ඊට පස්සේ දේල්තොට ගලහා ටවුන් එක ඊට පස්සේ පැත්තේ නිල්ලඹ උඩ දේල්තොට පැත්ත ඔය පැත්තේ තාත්තා බිස්නස් කරන දැන් දවස් 3ක් විතර අපේ මුරුක්කු ගෙදර හදනවා ඒකල පැකට් වලට දාගෙන මේ කාඩ්බෝඩ් පෙට්ටිය වලට දාගෙන යා ලොරිය දාගෙන ඔය ගලහාවට තියෙන ගම් ටිකේ දෙනවා අපේ තාත්තා හදන මුරුක්කු හරි රසයි මේ ඇත්ත කතාවක් හොඳයි ඉතින් ඒකට මේ මිනිස්සුත් හරි ආසයි සහ අපේ තාත්තට මිනිස්සු හරි ආදරේ ඉතින් ඒකත් එක්ක මේ ගොඩක් කට්ටිය ඒ කියන්නේ කඩවල් වල මුදලාල්ලා ඉන්න කට්ටිය කියන්න පුරුදු වෙලා හිටියා මේ මුරුක්කු මාමා ඉන්නේ කියලා. අපේ තාත්තට හැදුණු නම තමයි මුරුක්කු මාමා. හරිද? දැන් මම දැන් ওই 2012 13 ඔය කතන්දර ටික ඔහොම දැන් බිස්නස් එක යා කරගෙන යනවා. කොහොම හරි මම O level කරේ එප්පාවර සිද්ධාර්ථේ O level කරලා මම A level කරන්න ආවා මේ ගලහප හොමිද්දි මගේ කනටත් ආවා මේ දෝසි මේ මුරුක්කුමා අපේ තාත්තට මුරුක්කුමාම තමයි කියන්නේ. දැන් මගේ ඔළුවේ මම ඒ දවස්වල ඉඳන් බිස්නස් වලට පොඩි ආදරයක් තියෙනවා. මේක මාරු මේ ලස්සන නමක් නෝක මගේ කනට ආවට පස්සේ මට හිතුණා මුරුක්කුමාම ෂා. මාර කැචි නමක් මරු ඒ නම මරු කියලා මම ඒක ඔහොම ඔළුවේ තියාගෙන ඉතින් ඔහොම හිටියා කොහොම හරි අවසානට ඔය ඔක්කොම වැඩ ටික ඉවරලා මම ආවා ෆැක්ටරියක් දාන ෆැක්ටරි බිස්නස් එකට මම ආවා. මට ඕන ෆැක්ටරියක් දාන්න. අපි ෆැක්ටරියක් දැම්මා. අපි ඔය අපේ ගලහම මේ ගමේම පොඩි ගයක් රෙන්ට් එකට අරගෙන ෆැක්ටරියක් මේ පොඩිවට දාමු කියලා. එතන ෆැක්ටරියක් ඕපන් කරන්න ඔක්කොම රෙඩි කරගෙන අපි ෆැක්ටරිය ඉස්සල්ලාම හදන්න පටන් ගත්තේ පොල් දෝසි තමයි ඉස්සල්ලාම ෆැක්ටරිය හැදුවේ. දැන් පොල් දෝසි හදද්දී අපිට අර මුරුක්කුමාම කියන බ්‍රෑන්ඩ් දැන් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් හදන්න බෑ. මගේ නම ඔළුවේ තිබ්බ නම තමයි දැන් මුරුක්කුමාම කියන නම ලස්සනයි. ඕක ඔළුවේ තිබ්බ කවදාද බ්‍රෑන්ඩ් එකක් කරන්න පුළුවන් වෙයි මේ නම කියන එක. ඊට පස්සේ දැන් දෝසි හදද්දි මේ මුරුක්කුමාම කියන නම ඇතුලේ දාන්න බෑනේ. එතකොට ওই දෝසි හදන්න අපි මගේ යාළුවෙක් තමයි දෝසි හදන්න ආවේ. අපේ අයියා කෙනෙක් මම දන්න අයියා කෙනෙක්. ගයන්නය කියලා අනුරාධපුරේ යත්. මේ ගයන්නය ඇවිල්ලා ඕක හදද්දි මම කිව්වා දැන් ගයන්නය මේක බ්‍රෑන්ඩ් එකක් දාන්නත් ඕනේ. එයාගේ තිබ්බ අයිඩියාස් මේ බ්‍රෑන්ඩ් දෙක තුනක් යත් මට කිව්වා මගේ ඔළුවේ දැන් කරගෙන නෑ මේක කැචි නමක් දාන්න ඕනේ කියලා. ඊට පස්සේ අපිට ආවනේ ටොෆි මාමා තවත් ඔය දැන් මාමා කෑල්ල දැන් අපි අල්ලගෙන හිටියා. දැන් මාමා කෑල්ල මරු කියන එක හිටියා. ඒකලා එක එක නම් ටිකක් හැදුවා ටොෆි මාමා නම් මාමා කෑල්ල දාලා දෝසි මාමා. දෝසි මාමා ඒ නමේ පොඩි ලස්සන කෑල්ලක් තියෙනවා දෝසි මාමා කියලා. මං ගයන්නෙන් එහෙම මේ ගයන්නේ දෝසි මාමා කියලා දාමුද මේකට බලන්න පොඩි වෙන මේ ඉක්මනට අපිට මාකට් එක අල්ල ගන්න පුළුවන් වෙයි. දෝසි මාමා වගේ නමක් දැම්මොත් ඒක අමතක වෙන්නෙත් නෑනේ. පොඩි කට්ටියත් ඒක මතක තියෙනවා. සහ මේ එක පාරක් අහපු ගමන් දෙවෙනි පාර අය අමුතුවෙන් මතක් කරන්න දෙන්නේ මේක නම මතක හිටියේ කියලා. ඊට පස්සේ ගයන්නත් කිව්වා මේක අවුලක් නෑ මල්ලි දාමු එහෙනම් දෝසි මාමා කියලා. කොහොම තමයි දෝසි මාමා පටන් ගත්තේ. ඔය තමයි ඇත්තටම දෝසි මාමා කොහොමද බිහි වුනේ ඒක. දෝසි මාමා කියන නම අපි තාම මං කියන්නේ අපි තව ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙලා නෑ. නමුත් මං කියන්නේ අර මේ වෙලාවේ අර කතාවක් ආවනේ සෝෂල් මීඩියා වල දෝසි මාමා කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ ඒකත් එක්ක තමයි මම ওই දෝසි මාමා කියන නම හැදුණු විදිහ කිව්වේ. ඔහොම තමයි දෝසි මාමා නම හැදුනේ. ඉතින් මේ ඇත්තටම ඊට පස්සේ ඒ ෆැක්ටරි අපි ඊට පස්සේ 2021 ෆැක්ටරි පටන් ගත්තේ අපේ දෝසි මාමා ෆැක්ටරිය ලොස් වුණා මේ අවුරුද්දේ මුලනේ ෆැක්ටරි අපිට ලොස් වුණේ. ඒ ප්‍රශ්නෙත් එක්ක ඊට පස්සේ පුඩින් බිස්නස් එකට අපි ආවා. පුඩින් බිස්නස් එකට ආවට පස්සේ අර මම පුඩින් බිස්නස් වලත් අපි ඔය බ්‍රෑන්ඩ් නේම් එකක් දැම්ම අපි හදන්න ලෑස්තිනේ හනී බෙයා කියලා. හනී බෙයා කියලා පුඩින් එකක් දාමු බ්‍රෑන්ඩ් එකක්. ඔය මගේ යාළුවෙක් ඉන්නවා හයිපර් ලංකා කියලා කම්පැනි එකක් කරන යාළුවා කන්සල්ටින්
මේ සහ ඔය software මම හිතන්නේ web designing අනම්මනම් කරන කම්පැනියක් තියෙන යාළගේ නුවර මේ යා ඒකේ මේ ඕන මගේ යාළුවෙක් රංග කියලා. රංගත් එක්ක මම කතා කරා රංග මචං මේ මොකක් හරි බ්‍රෑන්ඩ් නේම් එකක් දාන්න ඕනේ කියලා රංග මේ පුඩින් බිස්නස් එකට. එතකොට රංගත් කිව්වා මේ මචං ඉතින් පරණ බ්‍රෑන්ඩ් එකෙන්ම කරමු දෝසි මාම එක නමත් හොඳයිනේ. අපි ඒ නමින්ම කරමු කියලා අපි තමයි ඊට පස්සේ තියෙනක නෑ පුඩින් බිස්නස් එකක් තියෙනවා මේ නමින්ම යන් කියලා තමයි දෝසි මාම නමින්ම පුඩින් බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් ඒක තමයි ඔය දෝසි මාම කියන එක දැන් අර කලින් තිබ්බට වැඩිය අපි මුරුක්කු මාම ඊට පස්සේ දැන් ටික කාලයක් අපි දෝසි මාම අපේ පරණ ෆැක්ටරි එකේ දෝසි මාම දාලා ටික කාලයක් ඇද්දී අපි මුරුක්කු මාම කියලා බ්‍රෑන්ඩ් එකකුත් දැම්මා. අපේ මුරුක්කු මික්සර් බයිට් අනම නම් ඒ ටික දාන්න අපි මුරුක්කු මාම කියන බ්‍රෑන්ඩ් එකකුත් දැම්මා. ඒකත් මේ හොඳ මාකට් එකක් තිබ්බා ඒ දවස්වල කොළඹ එහෙම මුරුක්කු මාම හොඳ මාකට් එකක් තිබ්බා. මේ ලොකුවට මේ වගේ හයිපුත් නැහැ. නමුත් සාමාන්‍ය සේල් එකක් කරගෙන යන්න පුළුවන් ලෙවල් එකේ තිබ්බා. ඉතින් ඔහොම තමයි මේ දෝසි මාම කියන බ්‍රෑන්ඩ් එක හැදුනේ. ඉතින් මට මම ඊයේ කිව්වා ඊයේ රෑ වෙලා වීඩියෝ එකක් දාන්නම් කියලා. නමුත් ඊයේ රෑ වෙලා වීඩියෝ එකක් දාගන්න බැරුණා. ඇත්තට මේකට සමා වෙන්න මේ සහ ඉතින් අද ඔන්න වීඩියෝ එකක් දැම්මා. දෝසි මාම කියන නම ඇත්තටම බිහි වුණේ කොහොමද කියලා මේ කියන වීඩියෝ එක සහ විශේෂයෙන්ම කියන්න ඕන අපේ වීඩියෝස් වලට ලයික් කරන කමෙන්ට් කරන අපේ වීඩියෝස් බලන හැම කෙනෙක්ටම හදවතින්ම thank you so much. ඔයාලට ගොඩක් ස්තුතියි. මේ ඇත්තට මේ කමෙන්ට්ස් වල ලයික් කරලා තියෙන දේවල් මේ හිතා ගන්න බෑ. ඒ දේවල් ඉතින් ඇත්තටම මාරම thank you so much ඔයාලා හැමෝටම. එහෙනම් අපි හෙට අපි අදයි හෙටයි මේ සේල් එකට යන්නේ. මේ අපි අනිද්දා ඉඳන් අලුත් concept එකක් ගේන්න කියලා මේ දවස්වල plan කරන් යනවා. දෝසි මාමා අලුත්ම concept එක මම ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නම්. හරි එහෙනම් හෙට වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලා හැමෝටම තව දෙයක් විශේෂයෙන් කියන්න මේ වීඩියෝස් වලින් ඔයාලට මතක ඇති අපි මේ වීඩියෝ පටන් ගත්තේ කොහොමද මේ මුලක ඉඳන් අපිත් එක්ක අපේ වීඩියෝස් බලන කෙනෙක් නම් හොඳට මතක ඇති අපි වීඩියෝස් පටන් ගත්තේ කොහොමද මේ බිස්නස් එකක් ලොස් වෙලා කොහොමද ආපහු අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න. ඒකෙන් දෙයක් ඉගෙන ගන්න තියෙන කෙනෙක් ඉගෙන ගන්න කියන concept එකෙන් අපි ගෙනාවේ. ඉතින් ඇත්තටම මොන හරි දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න මේ වීඩියෝස් වලින් සහ අපේ වැරදි මොනවා හරි තිබුණොත් ඒවත් කියන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි වැරද්දක් තිබුණොත් ඒකත් ඔයාලා අපිට කියලා දෙන්න. අපෙන් දෙයක් ගන්න දෙන්න නම් ඒ දෙය ගන්න. හරි එහෙනම් හෙට වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.